සියලු දෙනා ඒක රාශී වෙලා මේ අලුතින් ඉදි කරන ලද ග්‍රහයට ලෝතර බුදුරජාණන් වහන්සේගේ සදාතුක කරුණු වඩම්වල වඩා හිඳුවල දානේ අග්‍රභාගයේ බුද්ධ පූජාව හැටියට සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ අටපිරිකර අතිරේක පිරිකරින් යුක්ත දාන වස්තුව ආර්ය මහා සංඝරත්නයට පිරිනමා පූජා කරලා ඒ තුලින් ලබන්නා වූ ආනිසංසය විශේෂයෙන්ම ජීවත්ව සිටින දෙපාර්ශ්වයේම මව්දෙමව්පියන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරලා එයත් අංගේ ජීවිතය නිදුක්ව නිරෝගීව බොහෝ කාලයක් සතුටින් වැජ වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම මේ නිවසට අධිග්‍රහිත දෙවියන්ට පින්පැත් අනුමෝදන් කරන දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ වගේම ওই දෙපළටත් දරුවන්ටත් හැම කෙනෙකුටම ඇත්තා වූ සියලු අපලයන් උපද්‍රවයන් නැතිව කාය චිත්ත පීඩාවක් නැතිව කරගෙන යන ව්‍යාපාර කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන යහපත් නිවැරදි ගෘහ ජීවිතයක් ගත කරන්නට දෙවියන්ගේ රැකවරණයත් තෙරුවන් සරණත් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අපේ මේ සසර ගමනේදී අපිට අවශ්‍ය කරන කුසල් දහම් ටික රැස් කරගෙන පරලොව සුගතියක් ප්‍රාර්ථනා කරන්නත් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ගෙදරට ආවම ලොකු සතුටක් දැනෙනවා. බොහොම ලස්සන නේද? බොහොම ලස්සන ගයක් හදාගෙන ඒ සියල්ල සිද්ධ කරගත්තේ බොහොම වෙහෙසලා මහන්සි වෙලා දුක් වෙනලා. ඒක අපි තාමත්ම හොඳින් දන්න කාරණාවක්. ධාර්මිකව ඒ වගේම කාටවත් වදයක් නැතිව හිරිහැරයක් නැතිව තමන්ගේ උත්සාහයෙන් කැපකිරීමෙන් සකසුරුවන්කමෙන් සිද්ධ කරගත්තු ගොඩනැගීමක් තමයි මේ. ඒ පිළිබඳව ගාමිණී මහත්මයා සතුටු වෙන්න ඕනේ. නෝනා සතුටු වෙන්න ඕනේ. දරුවොත් සතුටු වෙන්න ඕන. දරුවන් අනිත් පැත්තට ඇවිල්ලා බලන්න ඕනේ. අපේ තාත්තා අපේ අම්මා අපි වෙනුවෙන් මොනතරම් දෙයක් මේ සිද්ධ කරනවද අපේ අනාගතය වෙනුවෙන් කියලා. මේ සියලු වෙහෙසීම්, මේ සියලු මහන්සි වීම, මේ සියලු පීඩා සියල්ල විඳ දරාගෙන මේ කටයුතු සිද්ධ කරන්නේ එයත්න්ගේ සැපය වෙනුවෙන් නෙමෙයි දරුවන්ගේ සැපය වෙනුවෙන්. තව ඉදිරියටත් හරි හම්බ කරන දෙයක් තියෙනවා නම් ඒ සියල්ල සිද්ධ කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒක නිසා ගාමිණී මහත්මයා තමන්ගේ අම්මා තාත්තා පිළිබඳව අද මට මතක් කළා. අම්මා තාත්තට ආශිර්වාද කරන්න ඕනේ. එයත් ජීවත් වෙලා ඉදිද්දී එයත්න්ගේ හිතේ සතුට සැනසෙල්ල වෙනුවෙන් මේ වගේ පින්කමක් සිද්ධ කරන්න ඕනේ කියලා. පේන්නේ නැති එක ළඟපාත නැති එක ප්‍රශ්න. එන්න බෑ. තින් සිරිසෝමයි නේද? සිරිසෝමයි ඒත් බොහොම අමාරුවෙන් හරි හම්බ කරගත්තු කෙනෙක්. මම හිතන්නේ දරුවෝ 6-7 දෙනෙක් ඇති දැඩි කළා. බොහෝ දෙනෙක් අපේ දහම් පාසලට ගියේ මට මතකද දන්නේ නැහැ. නේ මට පාරේ තොටේදී හම්බ වෙනවා. තව දහම් පාසල් වල ගිහිලා සේවාවල් කරන බව පේනවා. ඒවට ඉතින් අපේ කිම කරන්නේ මේ අමනාපයක් නෑ කොහේ හරි ගිහිල්ලා මේ සේවාවක් සිද්ධ කරන එක හොඳයි මුලාමතක වෙන එක තමයි සෞත්තු. ඒ කොහොම හරි ඒව වෙන්න ඕනේ. ඒ ගැන අපි සතුටු වෙනවා. මට වඩා මේ සිරිසෝමයි පිළිබඳව පවුල පිළිබඳව දන්නේ ධම්මරතන හාමුදුරුවෝ. මේ අත පොඩි කාලේ ඉඳලා පන්සලේ ඉස්සරහා නේද? බොහොම දුකෙන් හැමදාම වතුරට යට වෙවි ජීවත් වෙච්ච කණ්ඩායම. කොහොම හරි දැන් ඔයත් ගොඩ ඇවිල්ලා තියෙනවා. ඒ ගොඩ ඇවිල්ලා තියෙන්නේ නිකම්ම නෙවෙයි උත්සාහයෙන් යුක්තව කැපකිරීමෙන් යුක්තව. මේ පිළිබඳව හිතලා මතලා කටයුතු නොකළා නම් විභාගات යන විදිහට ජීවත් වුණා නම් අද මෙතනට මේ විදිහට එන්න බෑ. මේවා සමාජයට ආදර්ශය. පළවෙනි කාරණාව තමයි ආගම ධර්මයේ පිළිබඳව විශ්වාසය තියෙන්නේ. බුද්ධ ධර්ම සංඝයාන තෙරුවන් පිළිබඳව විශ්වාසයක් නැත්නම් මොන විදියකින් හම්බ කරත් වැඩක් නැහැ. ඒව පවතින්නේ නැහැ. දැන් අර අපිත් එක්ක ආවා මේ ඩ්‍රයිවර් මහත්මයා. තෙරපි කරන මේ මහත්මයෙක් කොළඹ ප්‍රදේශයේ ඉන්න. මම එනකොට මම කිව්වා මේ මෙතන පන්සල මේ ඇල්ගිරිය උඩහ වලව්වෙන් හදපු පන්සලක් කියලා. දැන් වලව් නෑ දැන් උලව්. පන්සල තියෙන. අසාධාරණයෙන් හරියම්බ කරා නම්
පන්සල් 100 කෝටි ගාණක් හැදුවත් වැඩක්. 100 කෝටි ගාණක් හැදුවත් වැඩක්. මේ ළමයි දහම් පාසල් යවන්නේ කියලා අපි අනතුරුව නිරතුරුව කියන්න හේතුව තමයි මේ දැහැමින් හැදෙන්න කියන එක. දහම් පාසල ඇතුළේවත් ඉස්කෝලේ ඇතුළේවත් එක දරුවෙක් හරි වචනයක් කතා කරන්නේ නැති සමාජයක් අද ගොඩ නැගිලා තියෙනවා. උඹ වර තෝ පෙරේතය මුසලය මෙන්න මේ අමුතු වචන ඒවා මෙතන කියන්න බැරි තරම්. තාමත්ම පිරිහිච්ච භාෂාවක් තමයි සමාජගත වෙලා තියෙන්නේ. මොකද හේතුව මේ සංඝයා වහන්සේ කෙනෙකුට සලකන ප්‍රමාණය දන්නේ නැහැ. පන්සලක් ගාව හැසිරෙන ක්‍රමය දන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මේ දරුවන්ට හරියට ආගම දහම කියලා දීලා නැහැ. මම දැන් මට ඊයේ හම්බුණා කණ්ඩායමක් මම හිතන්නේ අවුරුදු 10 12 5 13 වගේ පන්සල පැත්ත පළාතකට එන්නේ නැතුනේ අපේ 4 පෙති දායකෝගේ ළමයි. ඒ තරමටම මේ සමාජයේ පිරිහිලා තියෙනවා පන්සල ආශ්‍රය නොකිරීම නිසා. හාමුදුරුවෝ කවුද කියලා දන්නේ නැති නිසා. ඒ ගරු පැවතුම් ටික උගන්වන්නේ නැති නිසා. ගාමිණීලට මේව පිළිහිටලා තියෙන්නේ ආගමත් ධර්මයක් පන්සලත් එක්ක ජීවත් වෙන්න. ඒ නිහතමානී සංඝයාට තියෙන බැතිබරභාවයේ ගෞරවය පන්සල් ආශ්‍රය නිශ්චය කරනකොට සිද්ධ කරන තමන්ගේ ඇවතුම් පැවතුම් ටික. දැන් මේ පවුලේ උදවිය මේ නෝන මහත්මයා එහෙම විහාරස්ථානයේ සියලු ආගමිකවත් පිළිපේවත් සමාදන් වීම ආදී පුද පූජා ආදී වෙනත් පින්කම් තියෙන මේ සියල්ලට මනරින් සම්බන්ධ වෙලා පන්සලත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙනවා. හාමුදුරුවෝ පිළිබඳව විශ්වාසයක් නැහැ. සමාජයේ තුල ඉන්න පුළුවන් දුස්සීල අය ඉන්න පුළුවන්, දුක් බාසිත අය ඉන්න පුළුවන්, උකටලී අය ඉන්න පුළුවන්. අපට අදාළ නැහැ ඒ අයගේ තියෙන අඩුලුහුණුකම්. දැන් ඔයත් මේ ඉන්න අපි ඔක්කොගෙම සීල් සුවඳ බලන්න ඕනේ. කොහොමද බලන්නේ? වකාල බලන්නේ. සීලය. නේද? ආධ්‍යාත්මිකව මිනිස්සෙක් ගාව කුමක්කෝ ගුණයක් තියෙනවා නම් සිවුරක් දාගෙන තියෙන අපි යන්නේ ගුණයට තමයි මේ වන්දනා කරන්නේ මේ සිවුරු කවුරුහරි කියලා. හැබැයි අපි දන්නවා සංඝ ගුණ කියන්නේ මොනවද කියලා. මේ කරන පූජාව සියලුම ආර්ය සංඝයාගේ ගුණයන් පරාමර්ශණය කරගෙන කරන පින්කම්. සද්ධාවෙන් කරනවා නම්, භක්තියෙන් කරනවා නම්, විශ්වාසයෙන් කරනවා නම්, අන්ධ විශ්වාසයක් නැත්නම් මේ ආනිසංස ඒකාන්ත වශයෙන් අපිට ලැබෙනවා. ඔයත් නිකවට විශ්වාස කරන්න මේ තමන්ගේ මේ ව්‍යාපාර කටයුතු හෝ වෙහෙස මහන්සි වල කරගන්න යම් දෙයක් හෝ සියල්ල පිටිපස්සේ මේ හැකියාව සහ මේ ලැබීම් පිටිපස්සේ අපි නොදන්න ශක්තියක් තිබිලා තියෙනවා. අපි නොදන්න ශක්තිය මොකක්ද? අපි මෙතෙන්ට තල්ලු කරන්න තරම් පෙර කුසල කර්මයක් අපි පිටිපස්සේ අපිව තල්ලු කරගෙන ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ හැරෙලා බැලුවට ඕක පේන්නේ නැහැ. හැබැයි නුවණින් බැලුවම තේරෙනවා මට මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා. අතපය දුර්වලතාවයක් නැතිව මගේ මනස නිවැරදිව යහපතේ යොදවගෙන මට ආර්ථිකයක් හදාගෙන, ගෙයක් දොරක් හදාගෙන, දරුමල්ලු හදාගෙන කාටවත් කරදරයක් නැතුව ඉන්න මට සාංශාරික පුරුද්දක් තිබිලා තියෙයි කියලා විශ්වාස කරා. මට සංසාරගත පුරුද්දක් තිබිලා තියෙනවා. නේ? නව නිර්මාණ කරගෙන තමන්ගේ ජීවිතේ යන්න ඕනේ. දැන් නම් රටේ ඕන තරම් තියෙන වෙඩි. මේ කාහිනෙල හදුවට පස්සේ ඕන තරම් තියෙනවා. මං කියන්නේ තව එකක් හදන්න. තව නිර්මාණයක් කරන්න. ඊට වඩා හොඳ දෙයක් කරන්න. පුළුවන් නම් පිස්ටල් එකක් හදන්න දෙන්න. හොඳයි. සද්දේ නැති එකක්. මොකටද කියලා මම පස්සේ කියලා දෙන්න. දැන් බොරු කියරුගේ කටට තියලා පත්තු කරා. පට්ට ගෙබර කියන ඒවා ඉන්නවනේ. ආන්න උන්ගේ කටට තියන සද්දයක් ඇහෙන්නේ නැති වෙන තත් පත්තු කරා.
එහෙම නැතිව මේ හොඳ ගමනක් යන්න අපිට අපේ පෙර අපිට වුණත් එහෙමයි. මෙහෙම සිවුරක් දාගෙන මෙහෙම සමාජගත වෙලා මේ විදිහේ බණදහම් ටිකක් කියන්න පෙර පිනක් තිබිච්ච නිසා නෙවෙයි නම් අපිට මෙතන ඉන්න හම්බ වෙන්නේ නැහැ. අපි දැනගන්න ඕන අපිට අදාළ ප්‍රතිපත්ති ටික රැකගෙන අපිට සංසාරේ ඉදිරි ගමන හදාගන්න එක අපේ වගකීම. ඒ ගැන දායකව කරදර වෙන්න ඕනේ නැහැ. ඒක ඒ තැනත්තා විසින් ඒ කාරණාව විදවාවි. වැරදි කර නැත්තු මට විශ්වාස නම් මම යාල ගමන නිවැරදි කියලා. මට ඔබට අනුශාසනා කිරීමේ හැකියාවක් තියෙන්නේ මගේ හදවතට එකගව මම මගේ කාර්යය සිද්ධ කරේ. මේ හාමුදුරුවෝ එහෙමනේ. නේද? ඒක නිසා තමයි මං කිව්වා අර මේක හදලා දෙන්නේ බොරු කියන. හදයාංගමව Tamanට යමක් ප්‍රකාශ කරලා මේ මෙයයි කියලා වටහා දෙන්න පුළුවන් වෙන්න ඕන අපි හැමෝටම. මේ දාණය වුණත් සාධාරණ වෙන්න ඕන. මේ සාධාරණ බව දන්නේ කවුද? හදවත. හිත. අපි කොයි කවුරුවත් දන්නේ නැහැ. දැන් බලන්න කොරෙන්දකින් මහලනේ තියෙන්නේ සුදු රෙද්දකින්. අපිට කියන්නේ මොකද්ද? හාමුදුරනේ මේ පිරිසිදු. මොකක්ද උදාහරණේ? සුදු රෙද්දකින් මහලා උපමාවක් කොට පෙන්නනවා මෙය සාධාරණ යුක්තික සාධාරණ දානවත්තුවක් කියලා. උපමාවක්. අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. යකඩ හබලෙදි තියෙන්නේ දන්නේ නැහැ. නේ? දෙන දෙයක් වළඳන්න තමයි මේ ඇවිල්ලි. අපි කියලා දීතු මෙච්චර ඕනේ මේ ඕනේ මේ ඕනේ මේ ඕනේ කියලා නෑ. ඔයත් ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් දෙන දෙයක් තමයි වළඳන්නේ. එතකොට දෙන දේ පිළිබඳව දෙන දේ පිළිසිදුද? දෙන දේ සාධාරණද? දෙන දේ යුක්තිසහගතද? දෙන්නේ සදහැයෙන්ද? දෙන්නේ ප්‍රඥාවෙන්ද? දෙන්නේ දීමේ පිළිබඳව කර්මඵල විශ්වාසයෙන්ද? ඒ දෙන දන්නා කර්මඵල විශ්වාසයේ මෙලවට පරලොවට දෙලවට සසරට හේතු වෙනවායි කියලා දන්නවද? නේද? එහෙමනම් මේ පිළිබඳව කාටවත් කතා කරන්න දෙයක් නැහැ. ඒකෙන් ලැබෙන ආනිසංසය ඔය ඇත්තන්ට ඒකාන්ත වශයෙන්ම සැලසෙනවා. ඒ නිසා සංසාරේ අපි ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ නෙමෙයි ඊට වඩා හොඳ විමාන ලැබෙන්න කියලා. එවනේ මනුස්සත්වයේ කියන්නේ. නේ? අපේ ආයෙත් දෙන්නේ දෙකක් හදලා මට තුනක් හදන්න කියන්නේ ප්‍රශ්නේ. එහෙම ආකල්ප අපි ගාව නැහැ. අපි ගාව තියෙන්නේ විමානයක් හදාගත්ත නම් විමාන 100ක් ලැබෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව. දසදහස් ගණනින් Tamanට පිරිවර සේනා ලැබෙන්න කියන ප්‍රාර්ථනාව. කායික සුවය ලැබෙන්න, මානසික සුවය ලැබෙන්න, ආයු වර්ණ සැප බල ප්‍රඥාදීන් ආර්ය ජීවිතයක් ලැබෙන්න කියලා තමයි මේ හාමුදුරු මහා කරුණාවෙන් යුක්තව මේ දානයේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මං වික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං බුද්ධ පමුකස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම ඉමං වික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං ඉච්ඡිතං පත්තිතං තුයිහං ගෙප්පමේව සමිච්ඡෝ සබ්බේ භූමින්දු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසේ යථා තුන්ලෝ වාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් විදීමට යෝග්‍ය වූ කොහෙන් පටන් ගන්න කොහෙන් නිමා කරනවද කියන එකයි ප්‍රශ්නේ. ධම්මිකාරොත් දිනතර දන්නේ ධම්මිකාරොත් දානේ ආරාධනා කළේ කියලා. ගාමිණී ඉස්සරේදී හේන ගමන් මම කියනවා දාන යථාර්ථ කොම අපි පුංචි කාලේ හේන ගමට දාන ගෙන්න තමයි ඉස්කෝලේ. ඒ නිසා ධම්මිකාන්ත දානට ඕනේ. අනික කාරණා රාජ්‍යනික ගාමිණී අංග රාජ්‍යනික තමයි රාජ්‍යනික කරනවා. ඒක තමයි දෙන්නේ. ගාමිණීට නංගිලා 5 දෙනෙක් ඉදි රාජ්‍යනික කරනවා. හැබැයි සිනිසෝමයව අම්මව
ඔබ මොකක්ද මේ කරගත්තේ කියලා හැබෙන්නේ. නගලාට පස්සේ නම් ඒත් අයියට හොඳ නම් අපිට කමක් නැහැ කියලා බාරගත්තා. අද ඒ හැමදෙනාම අන්ජනියක් කිව්ව ගමම්ම තමයි වෙන්නේ. එහෙම ජීවිතය අනිත් එක සිසෝ මංගල් පැත්තක ඉන්නේ. මදම් සිසෝ කියන්නේ ගෙදර අඩුවක් පාඩුවක් දැක්කම ගාමේ ගිනක් තියලා යන්න කියලා. ඒ කිසි දෙයකට අන්ජනිකින් බාධාවක් නැහැ. උඩහා ඉන්නේ අම්ම විතර නම් අම්මට බත් දෙන්න බත් දෙන්න. උඩහා ඉන්නේ තාත්තා විතර නම් ඒත් එහෙම. එහෙම නැතුව ඒකට වෙනම එක්කෙනෙක් ඉන්නව නම් වියන්න ඕන කමක් නැහැ. දෙන්නම ඉන්නකොට පොල්ස මුළු විහාරය දාගෙන කරනවා. ඒ උනත් කියනවා පල්ලෙහෙන් මොනවා හරි ගෙනත් දෙනවා හම්බුනේ කියලා. එහෙමයි මේ අය අම්මා තාත්තා සලකන්නේ. එහෙම හැම දරුවෙක්ම නැහැ. ඊළඟට එහෙමයි. වර්ධින හැම වෙලාවකම ලොකු අය හැටියට ඔවුන්ට ශක්තියක් වෙන්න මේ දෙන්නම ඉදිරිපත් වෙනවා. කිසිම දෙයකදී අන්ජනී මහත්මිය බාධා කරන්නේ නැහැ. ඒව අපේ වගකීම නෙවෙයි කියන තැන නැහැ. ඒක අපේ වගකීම කියන හැඟීමෙන් ඉදිරිපත් කළා සොයල් බඳු කටයුතු කරනවා. ඉතින් ඒ නිසා තමයි මේ දියුණුව. අපේ හාමුදුරුවෝ කළා වගේ අම්මා තාත්තා ගැන අවබෝධයක් තියෙනවා. එකට බඳුණු සෙනෙහසක් තියෙනවා සහෝදර සහෝදරියන් එක්ක. ජීවත් වෙන්න ඕන සමාජය ගැන අවබෝධයක් තියෙනවා. අපි වටපිටාව එක්ක බඳුණු සෙනෙහසින් කටයුතු සිද්ධ කරන වගේම අපේ ජීවිත දැහැමි වෙන්න ඕන කියලා කල්පනා කරලා තියෙනවා. අන්න එහෙම ජීවිතයක් ගත කරලා අනිත් එක ඉතින් බොහෝ දේ දන්න මට මං තරම් සතුට වෙන කෙනෙක් නැතිව ඇති ගාමිණීගේ මේ අභිවෘද්ධිය. ආම්සුදන්නේ මේ කර්මාන්ත ශාලාව. ගේ නෙමෙයි. ගේ අන්නර යට දැන්ගිලා තියෙන කර්මාන්ත ශාලාව දෙන්න බැරිද? දැන් අන්න තව එකක් හදනවා විතරයි. ඉතින් ඒකයි යන්නේ. ඉතින් දරුවෝ තුන් දෙනා හදාගත්තේ එහෙමයි. ඒ දරුවෝ තාත්තා වගේම හැම දිනකටම දයාව කරුණාව කාමී අටින් සිද්ධ කරනවා. ඒ මොකද හේතුව ගාන්ධිගේ රංජනී මහත්මියගේ තිබිච්ච සෙනෙහසේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා ඊට වඩා යමක් මතක් කරන්නේ. ඊළඟට ගාමිණී මතක් කළා හාමුදුරනේ අම්මගේ පාර්ශවයේ ජීවත් ඉන්න හැමෝම මං ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා කියලා. මං හිතන්නේ හැමෝම ඇවිල්ලා. එහෙම අදහසක් තිබුණා. ඒ අය ඉදිරියේ කැපිපෙනීමක් නෙමෙයි ඔවුනුත් එක්ක එකට එකතු වෙලා මේ වගේ පින්කමක් සිද්ධ කරගත්තොත් හොඳයි කියලා. අන්න එහෙම යහපත් සිතුවිල්ලෙන් තමයි කටයුතු ආරම්භ කළේ. ගෘහ මන්දිරේ වැඩ යම් ප්‍රමාණයකට නිමා වුණාම කිව්ව දානයක් දෙන්නම ඕන කියලා. අන්න ඒ නිසා ඒ විතරක් නෙමෙයි පෞරංගල පන්සලේ කරන කටයුතු වලදී බොහොම ශක්තියක් පිට අවස්ථාවක් තිබුණා. සමහර අවස්ථාවන්දී මම ගිය වෙලාවට මොනවද හාමුදුරුවෝ කරන්න කියන කෙනෙක් මම මතක් කරනවා මෙන්න මෙහෙම වැඩක් තියෙනවා ඊට අනිද්දා මෙහෙමයි කියලා. ඒ හැම වෙලාවකම ගාමිණට පුළුවන් ශක්තිය ධෛර්යය අපට ලබා දීලා තියෙනවා. Taman විතරක් නෙවෙයි සමහර විට අකුරැසෙන අගරිව කෙනෙක් එක්ක එහෙම සම්බන්ධ කරගෙන හරි මේක අපි මෙහෙම කරමු කියලා. එහෙම කරන ගමන් කියනවා හාමුදුරුවෝ පරිවාර සම්ප්‍රත්‍ය අපට අවශ්‍යයි නේද කියලා.
තනියමම කරනවට වඩා එහෙම කරගත්තොත් හොඳයි කියලා. අන්න එහෙම ජීවිතයක් ගත කරන්න. ඒ නිසා මේ ගමන දැකලා මහා සංඝරත්නය හැටියට ධම්මික හාමුදුරුවෝ නිරත හාමුදුරුවෝ අපි කවුරුත් සතුටු වෙනවා. අපිට ඕනේ ඒකයි. මතක් කළා වගේ දායකයන්ගේ අභිවෘද්ධිය තමයි අපි කවුරු ප්‍රාර්ථනා කරන්නේ. මොකද අපිට ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ කෙනෙක් නැහැ. හැමෝම අපිට සිව්පසෙන් උපස්ථාන කරන දායකයෝ. ඒ ඉහළට යන්න හැබැයි ධාර්මිකව යනවා. එහෙම නැත්නම් ඒ යාමේ ප්‍රතිඵල අපට දකින්නත් බෑ, අගය කරන්නත් බෑ. නමුත් දැහැමිව යන ගමනේදී අපට අගය කරන්න පුළුවන්, වර්ණනා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා කාල වේලාවිත්ම යනවා. ඒ නිසා හුඟක් දේ මතක් කරන්නේ නැහැ. දැන් කල්පනා කරගන්න. ගාමිණී මහත්මයා නිනිගේ අම්මා ඉන්නෝනේ. ගාමිණී මහත්මයා බලාපොරොත්තු වුණ ආකාරයට දෙපාර්ශ්වයේම ඥාති පිරිස මං හිතන්නේ සහෝදර සහෝදරයන්ගේ එක්කෙනෙක් අඩුයි. අනික කටියවිල්ලානේ. නෝරෙක් කෙනෙක් නැත්තේ. ඒකට කමන්නේ ඉතින්. එකක් දැන් හිතන්නේ දවල්ට ලැබුවාම එන්නේ කෙනෙක් ඉන්නේ බෑ. දැන් ඔක්කොම ඇවිල්ලා ගියාම ප්‍රශ්නයක්. ඒක නිසා ඉතින් ඒ නිසා සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝම සම්බන්ධ කරගෙන අපි ඊටාම උසස් පින්කමක් සිදු කරේ. මව්පියන්ට ආශිර්වාද ලබා දෙන්න පුළුවන්. අපි කියන්නේ පියවිච්ච හැට මොනවා කළත් වැඩක් නැහැ. ඇරුණු ඇහැටයි කරන්නට ඕන. ඉතින් දැන් සිරිසෝමායි වගේ මේ මව්තුමියක් බොහෝම වයෝ වෘද්ධයි. ඉතින් ඒ නිසා ඔවුන්ට ලොකු සතුටක්, ලොකු මෙහෙම පින්කමක් අපි වෙනුවෙන් සිද්ධ කළා කියලා. ඒ ආශිර්වාදයේම ලොකු සතුටක්. හාමුදුරන්ට මතක් කළා මව්පියන්ට ආශිර්වාද පිණිසත් මේ පින්කම යොදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මව්පාර්ශ්වයේ මේ පළුගේ ආත්මුත්තාදීනාතිය හැම දිනාටම ඒ පාර්ශ්වයේ මේ පළුගේ අයට වගේම විශේෂ මේ ඉඩකඩම් වලට අයිතිවාසිකම් කියාගෙන ගිය මේ පළුගේ අයට රංජනී මහත්මිය නමින් මේ පළුගේ පියාණන් ඒ වගේම දීස්තම සහෝදරිය ඇතුළු සහලේ ඥාති සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කිරීමට පුළුවන් පින්කමක් ඔබ මේ සිද්ධ කළේ. අට මහා කුසලයට අයිති මහාගේ පින්කම් දෙකක්. බුදු පාමොක් මහා සංඝරත්නයට දානයක් සංඝ සතු කර පූජා කිරීම කියන්නේ අට මහා කුසලයට අයිති පින්කමක්. අෂ්ටපරිස්කාර පූජාව කියන්නේ අට මහා කුසලයට අයිති තවත් පින්කමක්. එහෙමනම් මේ අට මහා කුසලයට අයිති මහාගේ පින්කම් දෙකක් සිද්ධ කරලා අපත් කරගත්තා මහානුභාව සම්පන්න ආනිසංසය පළමුවෙන්ම ලෝකේ ශාසනය ආරක්ෂා කරන දිවියෝද අපගේ ඉෂ්ඨේතයන් වහන්සේලාද ගෘහස්ථේතයන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වෙලා දිවස් සැප දිවස් වර්ධනය කරගනිත්වා බලාපොරොත්තු නාකාට ගාමිණී මහත්මයා කරගෙන යන ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමට දෙවියන්ගේ නොඅඩු ආශිර්වාදයේ සලසත්වා. ඒ වගේම තමන්ගේ වියපත් මෞපියන් නිදුක්ව නිරෝගී වෙති රාජකාලයක් රැකදිත්වා ආරක්ෂා කරත්වා. දුවා දරුවන්ගේ අභිවෘද්ධිය ආරක්ෂාව යහපත් සලසා දිත්වා. වියපත් වැඩි හිටියන් හැමදෙනාම රැකදිත්වා ආරක්ෂා කරත්වා කියන අදිෂ්ඨානයේ දෙවියෝ මේ පින් අනුමෝදන් අපි බලාපොරොත්තු වන සිත නොඅඩුව සලසත්වා කියන සාදුකාරයක් දෙනවා. රෝගී තත්ත්වයෙන් පසුවන වසන්ත කියන ජේෂ්ඨ සඥාන් සහෝදරයාට කරන්නා ප්‍රතිකාර දිවසක් රැතුල් කරන්නා සේපත්‍යමි නිදුක් නිරෝගී භාවයට පත් කර ගැනීමට ඒකාන්ත ශ්‍රී දෙවියන්ගේ නොඅඩු ආශිර්වාදයේ සලසත්වා. පින්කමේදී නන්නයින් ආධාර උපකාර කළ ආවෝදිත හැම දිනාටම පින්කම සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන මහා සංඝරත්නයේ වැඩමවාදීමේ පන්සලේ ලොකුහාමුදුරුවෝ ඇතුළු වැඩමවාදාල මහා සංඝරත්නයට මේ පිණිකාකාර පිළිලා ජාතියක් ජරාවක් ව්‍යාධියක්න සදා කාලික සැපේ සාංශන මහා මහණෙනින් සැනසීම ලබන්නට මේ දානමය ආංශංසේ හේතු ආසනාම වේවා. සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත ආයෝ සුඛී දීඝවයකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්මෝසං
දිට්ඨිකෝ වකාලිකෝ ඒහිපස්සිකෝ ප්‍රණයිකෝ පච්චත්තං විඤ්ඤෝ හේතේසු කියන ප්‍රාර්ථනාවෙන් සෙත් පිළිත් ශ්‍රවණය කරන්න හැමෝම සාදු කියලා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මිනාන සන්තු බද්දවා සබ්බේ භයරෝගා උපසමින්තුතේ යංගින්චි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ යංගින්චි රතනං ලෝකේ විච්ඡති විවිධා පුතු රතනං ධම්ම සමන්නති තස්මා සොත්ති භවන්තු තේ හොඳයි එහෙනම් දෙවියන් සරණයි. ඒ නෑනේ. ඉගත්තෙත් නෑ. දරුවා දඩ ගහන්න. ඕ ගාමිනේ දෙයෝනේ. දුර්ලභ ගණයේ අවස්ථාවක් කියලා දාන්න. Pasti benda kamu.